හොඳයි. යාළුවනේ අද අපි ඇවිල්ලා ඉන්නේ කූරගල රජමහා විහාරයට යෑමට. ඒ අතරතුරදී දැක්ක ලස්සන දර්ශනයක් ගැන ඔබට මේ ගෙන එන්නේ. බලන්න කොච්චර ලස්සන දියපාරක්ද කියලා. අපි ලංකාවේ කොච්චර ලස්සන තැන් තියෙනවද බලා ගන්න. අපි ගොඩාක් මේ පළාතට ආවෙන එක ගස් වර්ග සතුන් දැක්කා. ඒ කියන්නේ 1990 ගණන් වල 2000 ගණන් යන වර්ෂවලදී ගණ කැරෑවක් අප්‍රාස වුණා. 2004 වෙන විට තමයි යම් කිසි විදිහකට මේක මුස්ලිම් ගම්මානයක් වගේ වේගෙන ඇවිල්ලා තියෙන්නේ. පස්සේ මේක බෞද්ධ නටබුන් සහිත ස්ථාන කීපයක් හමු වෙන තැනක්. ඉතින් මේ කූරගල ආරක්ෂා කර ගැනීමට සංඝයා වහන්සේලා එකතු වෙලා සංඝයා වහන්සේලාගේ මැදිහත් වීමෙන් තමයි මේ රමණීය කූරගල නිර්මාණයට දායක වෙන්නේ. දැන් අපිට මුලින්ම පේනවා පිවිසුම් දොරටුවේ පඩිපෙළ අතරින් නැගෙන යනකොට ලස්සන සිංහෙක්ගේ මේ රූපයක්. ඒ වගේම අවට හරිම ලස්සනයි. හරිම දැකුම් කළුයි. අවට පුදුමාකාර ලස්සනක් තියෙන අර ඕල දකින්නට එක දෙයක් අහසේ අර මේ පේනව නේද අර දිස් වෙනවා අහසේ සූර්ය රශ්මිය දේදුන්නක් වගේ දේදුනක මූල ආරම්භයක් වගේ දකින්න ලැබෙනවා සන්ෂයින් එක. අපි ඊට පස්සේ ගියා මේ කන්දටම ගියා. ගිහලා කන්ද මුදුනේ තියෙනවා ලස්සන විහාරයක්. ඒ වගේම තවත් එහා පැත්තේ කන්ද චෛත්‍යයක් තියෙනවා. බෝධියක්. ඉතින් හරි ලස්සනයි ඒක කියන්නේ උඩට යනකොට හරිම ලස්සනක් දැනෙන්නේ. හරිම සිසිල රසක් දැනෙනවා. ගොඩක් කුලඟ වැඩි. වටපිටාව හරිම ලස්සනයි. ඒක නැවක ආකෘතියකට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ උඩ. ඒකෙම අපි දැක්කල එකක් බුදු පිළිම තියෙනවා. ඒක ලස්සන ක්‍රවුඩ් එකක් තියෙනවා. මෙහෙට ගොඩක් මෙහෙට ඒක දේශික මල් තියෙනවා. ඔව් ඒක